වන් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ පාසා සිසුවෙකුට කොහොමද යට ගවුමක් ගෙදර ඉන්න ඔයාලට තනියම කපලා මහගන්නේ කොහොමද කියන එක මිමි අණුව කොහොමද වර බ්ලොක් එකක් හදාගන්නේ කියලා දෙන්න යන්නේ. මම මිමි ටිකක් අරන් තියෙනවා. උරහිස 14යි, පපුවට 32යි, ඉනවට 27යි, උකුලවට 34යි. අපි ඊට පස්සේ අපිට හොයා ගන්න පුළුවන් රැගල් උස, රැගල් දිග, ඉනට උස, උකුලට උස, ගවුමේ උස ඒවා මේ ටික අපි ගන්න ඕනේ මිමි වලින්. අපි මීට කලින් මම කියලා දීලා තියෙනවා මිමි ගන්න විදිහ ඒ වගේ දේවල්. ඉතින් ඔයගොල්ලෝ දැන් වෙලා ඉන්න නිසා නැවත කියන්නේ නැහැ. අපි බලමු කොහොමද දැන් මෙතන අපි බ්ලොක් එක හදාගන්නේ කියලා. අපි මුලින්ම මේ අපේ උරහිස අපි දෙකට බෙදනවා. මේ දෙකට බෙදලා අපි අඟල් භාගයක් එකතු කරනවා. එතකොට අපිට මෙතන උරහිස දෙකට බෙදලා 7යි 7මාරක් අපිට එන්නේ. මෙතන අපි මේ පෙරමැද රේඛාව, මේ උරහිස රේඛාව අපි එතන මාක් කරගන්නවා. එතකොට 7මාර. මම සෙන්ටිමීටර් වලින් ඔයගොල්ලන්ට කියලා අපි මේ විදිහට 7මාර කියලා මාක් කරගමු. ඊට පස්සේ අපිට මෙතන උස රැගල් උස අපි හොයාගන්න ඕන. රැගල් උස අපි හොයාගන්නේ පපුවට 4ට බෙදලා එන ගාන තමයි අපි රැගල් උස කියලා ගන්නෙ. එතකොට අපිට මෙතන 32 4ට බෙදපුවාම අපිට එන්නේ 8. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට අපි අඟල් 8ක් මෙතෙන්ට ගන්නවා රැගල් උස විදිහට. ඊට පස්සේ අපිට මෙතන අපි රැගල් දිග මාක් කරන්න ඕනේ. රැගල් දිග අපි ගන්නේ පපුවට 4ට බෙදලා අඟල් 2ක් එකතු කරනවා එතෙන්දී. එතකොට අපිට එනවා 32 4ෙන් බෙදපුවාම 8යි. 8ට 2ක් එකතු කරනවා. එතකොට අපිට එනවා 10. එතකොට අපි මෙතන මාක් කරනවා අඟල් 10ක්. මේ විදිහට මාක් කරගන්නවා. ඊට පස්සේ අපිට දැන් මෙතෙන්දී අරගන්න ඕන අපේ ඉනවට ගන්න ඕනේ. ඉනට උස ගන්න ඕනේ. ඉනට උස අපිට අඟල් 14ක් එනවා. ඒ ඉනට උස අඟල් 14ට අපි උරහිසෙන් මූට්ටු කරන නිසා අපි අඟල් භාගයක් වැඩිපුර ගන්න ඕනේ. එතකොට අපි අඟල් 14මාරක් කියලා මෙතන අපි ගන්නවා. ඊට පස්සේ අපි උකුලට උස හොයාගන්න ඕනේ. උකුලට උස හොයාගන්න ඕනේ. එතකොට අපි මිමි අණුව අපිට අඟල් 23ක් ඇවිත් තියෙනවා. එතකොට අපි එතනත් අපි උරහිස මූට්ටු කරන්න අඟල් භාගයක් තියාගන්නවා. එතකොට අඟල් 23මාරයි කියලා අපි ගන්නවා. නිසා මම ඔයගොල්ලන්ට මිමි හරියට මිමි වලින් නෙමෙයි කරන්නේ. මිමි මැනලා ඊට පස්සේ දැන් අපි මේවා කොහොමද ගණනය කරන්නේ කියලා බලමු. දැන් අපි මෙතන ඉන උකුලට උස දාන්නවා. එතකොට රැගල් උස දාන්නවා. රැගල් දිග දාන්නවා. උරහිස කීයද කියලා අපි දන්නවා. ඊළඟට අපි හොයාගන්න ඕනේ කීලිවරේලා අපි බලන්න ඕනේ. එතකොට අපි ඉන වට අරගන්නවා. අරගෙන අපි 4ෙන් බෙදනවා. 4ෙන් බෙදලා අඟල් 2ක් එකතු කරනවා. එතකොට අපිට එනවා අපිට ඉන 8.75ක් එන්නේ. එතකොට අපි ඒ 8.75 මාක් කරගන්න ඕන. 8යි 3 කාලක්. 8යි 3 කාලක් මාක් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒ වගේම උකුලත් අපි උකුල වට අරගන්නවා. උකුල වට 34යි. ඒ 34 4ෙන් බෙදලා අඟල් 2ක් එතෙන්දිත් අපි එකතු කරනවා. ඒක සම්මතයක්. මෙතෙන්දී අපි ඇත්තටම මහන වාසියක්
එක්ක තමයි ගන්නෙ. මැහුම් වාසියත් දෙපැත්තෙන් තියලා තමයි මෙතන අපි ගණනය කිරීම කරගෙන යන්නේ. ඊට පස්සේ අපි දැන් උකුල වට 23 උකුල උස 23යි භාගයක් අපි එකතු කරලා 23 කියලා ගත්තා. එතකොට අපිට උකුල වට 34ක් ඉන්නේ. එතකොට අපි උකුල වට 34 බෙදනවා 4ෙන් බෙදලා දෙකක් එකතු කරනවා. එතකොට අපිට 10 මාරක් එනවා. ඇත්තට මෙතන මේ රැගල් දිගට වඩා අඟල් භාගයක් වගේ අපිට මෙතන වැඩි වෙලා තමයි මෙතන ඉන්නේ උකුලේ ප්‍රමාණය. ඒ කියන්නේ උකුල වට බෙදනවා 4ෙන් බෙදලා එතන අපි අඟල් දෙකක් එකතු කරනවා. එතන ඇත්තටම මැහුම් වාසිය එන්නේ සහ බුරුලක්. ගොඩාක්ම ඇඟට මේ ඇලෙන්න වගේ අඳින්නේ නැහැ. ඒ නිසා යට ඇඳුම ගොඩාක් ලිහිල්ව තියෙන්න ඕනේ දරුවෙකුට. ඒ නිසා ඒ වගේ ලිහිල්ව ගන්න. ඊට පස්සේ අපි දැන් මෙතන 10 මාර කියලා ගත්තා. අපේ මෙතන එතකොට අපේ එතන අපි උස අරගෙන තියෙනවා ගවුමේ උස 34ක් අරන් තියෙනවා. එතකොට 34ට මම අඟල් 1මාරක් එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ උරහිස මූට්ටුව සහ වාටියේ මූට්ටුව සඳහා. වාටියට අඟලක් මම තිබ්බා. උරහිසට අඟල් භාගයක් තිබ්බා. එතකොට එතන අඟල් 1මාරක් තියලා අපි ගවුමේ උස එතකොට අපිට එනවා 35 මාරක්. එතකොට අපි මෙතන අණුව මේ විදිහට තනි කෙලින් මෙහෙම රේඛාවක් ගහ ගන්න ඕන. ඊට පස්සේ අපි මෙතන අපි කර කොහොමද හදාගන්නේ කියලා බලමු. ඇත්තම මේ ගවුම උරහිස වෙනමම පිටුපස කියලා උස්සන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක පළු දෙකම, කියන්නේ ඉදිරිපස සහ පිටුපස පළු දෙකම එකවර කපා ගන්න පුළුවන්. ඒ කපන විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. එතකොට මේ අපි ගන්න ඕනේ මෙතන උස වගේ දෙගුණයක් රෙදි ගන්න ඕනේ. පොප්ලින් වගේ රෙදි ගන්න. ගොඩාක් බ්ලා පාට, කියන්නේ සුදු වගේ වර්ණයක් තමයි ඉතින් අපි ගොඩක්ම තෝරගන්නේ. පොප්ලින් සුදු පාට. එතකොට 36 පළවෙනි තමයි ගොඩක්ම තියෙන්නේ. ඔයගොල්ලෝ පොප්ලින් ගන්නවා නම් හොදලා මැදලා අරගන්න. ඊට පස්සේ ඒතන උස වගේ දෙගුණයක් ගන්නකොට ගොඩක් වෙලාවට යාර දෙකක් වගේ අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි බලමු මෙතනදී කොහොමද අපි මෙතන කර සහ අත් දෙක කොහොමද අත කපා ගන්න කියලා හරියටම බලන්න. ඉස්සෙල්ලාම කරේ අපි මෙතන කර පළ හොයාගන්නේ කොහොමද? මෙතනදී ඇත්තටම අපි එතනත් බුරුලට ගන්නෙ. එතකොට අපි ගොඩක් වෙලාවට අපි මේ මිමි අණු අපි බලනවා මේ පපුවට 10ට බෙදලා එන ගාන වගේ අපි ප්‍රමාණයක් තමයි මෙතන බෙදලා අරගෙන ගන්න. එතකොට මෙතන අපිට එනවා 10ට බෙදුවාම මේ පපුවට 3.2ක් වගේ. ඒ නිසා අපි 3මාරක් වගේ කියලා තමයි මෙතන ගන්නෙ උරුලට. අපි මෙතන අඟල් 3මාරක් මාක් කරගන්නවා. ඊට පස්සේ අපි දැන් මෙතනදී රැගල් දිග අපි පපුවට 4ට බෙදලා අඟල් දෙකක් එකතු කරලා මෙතන අපි 10 කියලා අරගත්තා. ඊට පස්සේ අපි දැන් මෙතන අත ඇඳ ගන්න ඕන. දැන් අපි මෙතන කර 3මාරයි කියලා අරන් තියෙන්නේ. දැන් අපි බලමු මෙතන උරහිස ඇත්තටම අඟල් කාල දෙපැත්තෙන් අපි පයිපින් අල්ලන්න තියාගන්න ඕන. ඒ නිසා අපි අත මේ කරේ මෙතන දෙපැත්තෙන් අඟල් කාල වැඩිපුර ගන්නත් ඕනේ. අපි එතකොට කරේ උරහිසේ එතන පළල ප්‍රමාණය අපි තීරණය කරන්න ඕන. අපිට ටිකක් පළලට ගන්න ඕනේ ඉන්නවා. සමහරු හීනියට ඉල්ලනවා. එතකොට ඒ පළලට වෙනමම අඟල් කාල දෙපැත්තෙන් එකතු කරලා ගන්න. අඟල් දෙකක් බොහෝ වෙලාවට අපි ගන්නෙ. අඟල් දෙකක් ගන්නවා නම් අඟල් 2මාරක් මෙතන ඉඳලා අපි ගන්න ඕනේ. එතකොට අඟල් 2මාරක් අපි අරගන්න ඕනේ. ඒ 2මාර අරගෙන අපි මෙතන ඉඳලා අපි මේ විදිහට ඉන්නට සම්බන්ධ කරලා මේ විදිහට අපි හැඩ කර ගන්නවා. ඔය වගේ අපි හැඩ කර ගන්නවා අපේ
ගවුම්. ඊට පස්සේ අපි දැන් මෙතෙන්දී අපි අඟල් 3 කාලක් මෙතන අපි යටට කරලා තමයි අත්කට හදා ගන්න ඕනේ. මොකද අපි බුරුලක් ගන්නවා. අර සාමාන්‍ය ගවුමකට වගේ නෙමෙයි. ගොඩක් සාමාන්‍ය බුරුලක් ගන්න නිසා අඟල් 3 කාලක් විතර මෙතන ඉඳලා අපි පල්ලෙහාට මාක් කරගන්නවා. මෙතන අඟල් 3 කාලක් විතර පල්ලෙහාට මාක් කරලා තමයි අපි මෙතන මේ ගත්ත අත්තට මෙහෙම සම්බන්ධ කරගන්නේ. එතෙන්දී අපිට පුළුවන් ඔයාලට මේ වගේ තියෙනවා නම් මේ වගේ කෝදු තියෙනවා නම් මේ වගේ ගාන්ට තියලා මේ වගේ ඇඳ ගන්න පුළුවන්. ලේසියෙන්ම ඇඳ ගන්න පුළුවන් ඔය වගේ. ඊට පස්සේ දැන් අපි මෙතන කර බලමු. කර ගොඩක් වෙලාවලදී අපිට මේ රැගල් මට්ටමට වඩා මෙතන රැගල් උසට වඩා අඟල් 2.5ක්වත් උඩින් මාක් කරගන්න ඕනේ අපේ කර ගැඹුර. ගොඩක් වෙලාවට රවුම් කර තමයි භාවිතා කරන්නේ යට ඇඳුමකට. ඒ නිසා මෙතන ඉඳලා අපි අඟල් 2.5ක් උඩට උස්සනවා. අඟල් 2.5ක්. ඒක ඕගොල්ලොන්ට ඉතින් පොඩ්ඩක් වෙනස් කරගත්තට කමක් නැහැ. දෙකක් හරි 2.5ක් වුණාට කමක් නැහැ. ඊට පස්සේ එතන ඉඳලා අපි මෙතන 3.5 මාක් කරපු තැනට අපි මේ විදිහට කෙලින් මේ විදිහට ඇඳගෙන මේ වගේ ඇඳගෙන මෙතන අඟල් භාගයක් විතර මෙහෙම තියලා අපි මේක රවුම් කරගන්න. රවුම් කරක් හදාගන්න. ඊට පස්සේ අපිට දැන් මෙතන ඉදිරිපසයි පිටුපසයි දෙකම එකවරනේ කපන්නේ. ඒ නිසා ඔයාලා දැන් සාමාන්‍යයෙන් ඉදිරිපසට වඩා පිටුපස කර ගැඹුර අඩුවට ගන්නවා. ඒ නිසා ඔයගොල්ලන්ට මෙතනදී පිටුපස ප්‍රමාණයක් තීරණය කරන්න වෙනවා. පිටුපස ගාන තීරණය කරලා ඒ ගාන තමයි මෙතන අපි මාක් කරගන්න ඕනේ පිටුපස. ඊට පස්සේ අපි තව අඟල් භාගයක් විතර අඩු කරලා ඉවර වෙලා ඉදිරිපස කර පොඩ්ඩක් ගැඹුරු කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි කරගෙන යන්නේ. මෙතන අඟල් 3 කාලක් අනිවාර්යයෙන්ම පහත් කරන්න. එතකොට හොඳට ඔයගොල්ලන්ට මෙතන අත බුරුලකට හදා ගන්න පුළුවන්. දැන් අපි මෙතන අපි වාටිය කොහොමද කරගන්නේ කියලා බලමු. වාටිය කොහොමද මෙතන හැඩේ ගන්න ඕනේ. මෙතන අපි ඇත්තටම අඟල් 3ක් විතර මෙහායින් ප්‍රමාණයක් අරගන්නවා. අඟල් 3ක් විතර අරගෙන අපි මේ විදිහට රේඛාව ඇඳ ගන්නවා. මේ විදිහට රේඛාව ඇඳ ගන්නවා. අඟල් 3ට එන විදිහට ඇඳ ගන්නවා. මෙතන අඟල් 3ක්. ඊට පස්සේ මෙතන ඉඳලා අඟල් භාගයක් විතර මෙහෙම උඩින් අපි මාක් කරලා මෙතන අපි මේ විදිහට හැඩ කරගන්නවා. ඒ වගේ ඕනම ගවුමක අපි කරනවා. ඒක මම මීට කලින් ගවුම් වලත් කියලා දීලා තියෙනවා. මේ විදිහට කරගත්තට පස්සේ අපිට පුළුවන් දැන් මේක අපි මේ බ්ලොක් එක කොහොමද කොලේ කපන විදිය මම පෙන්නන්නම්. ඔයගොල්ලෝ රෙද්දක් අරගන්නකොට දැන් මේ විදිහට ගත්තොත් මම මෙතන දැන් 36 පළල සාමාන්‍යයෙන් අපි පොප්ලින් යාර දෙකක් ගන්නවා. දැන් මේ විදිහට යාර දෙකක්. මේ විදිහට යාර දෙකක් තියෙනවා. ඊට පස්සේ අපි ඒක මේ විදිහට නමලා මේ විදිහට නමාගෙන මෙතනදී අපි මේ විදිහට තියාගෙන මේ වගේ මෙතන අපි මාක් කරගෙන යන්න ඕනේ. මේ තමයි උරහිස රේඛාව තියෙන්නේ මෙතන. ඒ විදිහට අපි මේ විදිහට රෙද්දේ මාක් කරගෙන යන්න මේ බ්ලොක් එක. මේ විදිහටම බ්ලොක් එක මේකේ මාක් කරගෙන යන්න. ඊට පස්සේ ඔයාලට මෙහෙමම තියෙද්දි පිටුපස කර තමයි අපි එතනදී කපන්නේ. මේ විදිහටම නැම්මට ගන්න ඕනේ. මේ පැත්ත නැම්මට. රෙද්දේ නැම්මට. අරගෙන මේ විදිහට තියලා ඔයාලට ඒ ටික හරියටම මාක් කරගෙන ගිහිල්ලා මේ බ්ලොක් එකේ විදිහට සම්පූර්ණම රෙද්දේ මාක් කරන්න ඕනේ. නැම්මට ගන්න ඕනේ මෙතන. එතකොට මෙතන අපි රෙදි දෙකක් එනවා නැම්මට එනකොට. 36 පළල යාර දෙකක් අරගන්නවා. ඒ වගේ ඒ විදිහට ගන්න. ඒ විදිහට මේ විදිහටම මාක් කරගෙන ඔයාලට මේ විදිහට පළු දෙක හදා ගන්න පුළුවන්. එතකොට මෙතන අපේ මූට්ටුවක් එන්නේ නැහැ. නැම්මට එන්නේ. ඒ විදිහට පිටුපස කර ඉස්සෙල්ලාම අපි කපා ගන්න. ඊට වැඩිය අඟල් භාගයක් ඉදිරිපස කර ගැඹුර කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන පයිපින් අල්ලගෙන ඔයගොල්ලොන්ට නීට් කරගන්න පුළුවන්. අත්වලට පයිපින් චූටියට
මම පයිපින් එකක් කොහොමද කරන්නේ හැමදේම කියලා දීලා තියෙනවා. ඒ විදිහට කරගෙන යන්න. ඊට පස්සේ ඔයගොල්ලොන්ට මේ ඇත්තටම මේක මහගන්න හරිම ලේසි. ඒ නිසා මේ මහලා ඔයගොල්ලෝ බලන්න මේකෙන් කොහොමද ඔයගොල්ලොන්ට ඇත්තටම ලේසියෙන්ම මහගන්න පුළුවන් විදිහ තමන් ඔයාලට කියලා දුන්නේ. ඒ නිසා ඔයගොල්ලොන්ට මම මෙවැනි තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලොත් හමු වෙන්නම්.